දමළ භාෂා කතා කරන ජනතාවගේ දේශපාලන සභාව කියලා එකක් පිටුවලා තියෙනවා. ඒක ගැන එතුමාට පැහැදිලි කරලා දුන්නා. ඇයි අපි ඒ වගේ එකතු වෙලා කතා කරන්න? පොදුවේ අපිට තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක ගැන තමයි අපි එකතුව ගිහිල්ලා ඒ ගැන කතා කරන්න කියලා. කරුණු තුනක් අපි පැහැදිලි කරලා දුන්නා ජනතුමාට. එකක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා අපිට එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා. ඒක දැන් අවුරුදු 2ක් ඉක්ම වෙලා තාම ඒකට පිළිවෙල පටන් ගත්තේ නැහැ. ඒකට ජනාධිපතිතුමා කිව්වා ඒක පටන් ගන්නවා පොඩ්ඩක් කල් ගිහිලා තමයි. හැබැයි වහාම ඒක පටන් ගන්නවා කියලා ඒ ක්‍රියාදාමය පටන් ගන්නවා කියලා කිව්වා. දෙවනුව අපි කිව්වේ පළාත් සභා මැතිවරණය තාම ඇදගෙන යනවා. තාම ඒකට එතුමාගේ පිළිතුර තේරුම්කාරක සභාවක් තියෙනවා. ඒ වාර්තාව අනුව අපි කිව්වා ඒ තේරුම්කාරක සභාව නම් අපිට විශ්වාසයක් නැහැ. ඒක නිකන් කල් ඇදගෙන යන්නට තමයි ඒකපත් කරලා තියෙන්නේ කියලා. ඒ සභාවලිත් එක්ක අද දිනම සාකච්ඡා කරනවා කිව්වා මේක ගැන. ඒක වහාම කොහොමද ඒ වාර්තාව ලබා ගන්න කියන ගැන ඒ කතා කරලා අපිට කියනන් කිව්වා. තුන්වන එක තමයි ඉඩම් ප්‍රශ්නය. වෙන තැන්වල තියෙන ඉඩම් ප්‍රශ්නය ගැන අපි කතා කරා. ප්‍රතිපත්ති වශයෙන් හමුදා අනිත් මේ ආයතනවල අරගෙන තියෙන මේ ඉඩම් පෞද්ගලික ඉඩම් නිදහස් කරන්න ඕනේ ස්ථානයේ තමයි Taman ඉන්නවා කිව්වා. ඒ ක්‍රමය පොඩ්ඩක් මේ ලේට් වෙනවා. හැබැයි ඒක කරන්නම ඕනේ. ඒක කරනවා කියලා කිව්වා. වතුකරේ ජනතාවට ඉඩමක් නැහැ. ඉඩම් නැහැ. ඉතින් ඒ ගැනත් අපි කතා කරා. ඒකට හරි පිළිතුර ලබා දුන්නේ නැහැ. මොනවද දැන් ඒක සමාගමට ඒ ඉඩම් දීලා තියෙනවා. ඒක නැවත අරගෙන මෙයාට දෙන ගැන ප්‍රශ්න ගැන තමයි කතා කරේ. ඒක කරනවා කියලා අපිට සාතික දුන්නේ නැහැ. අනිත් දේවල් ඒ කරනම තමයි කිව්වේ. දැන් හමුදාවෙන් වාර්තාවක් ඉල්ලලා තියෙනවා කිව්වා. ඇයි නිදහස් කරන්න බැරි තත්ත්වෙ ඉන්නේ කියලා. ඒ හේතුව බලලා ඒ නිදහස් කරන්න ඕනේ කියන මතේ තමන් තාමත් ඉන්නවා කියලා අපිට කිව්වා. සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුණා. මේකෙදී ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරත්වය කොහොමද? දැන් අපි දැක්ක දැන් විපක්ෂ ናයකතුමා ඉන්නවා. දැන් එතුමාගේ කාර්යභාරය වෙනවද? දැන් මොකද තත්ත්වය ඇත්තට? ඒක මම දැන් කිව්වේ එතුමා දුන් ප්‍රතිචාරය තමයි දැන් මම කිව්වේ ඒ කාරණා තුන. ඡන්දය පැවැත්වෙන්නට තමයි කිව්වේ මේ තේරීම්කාරක සභාව වාර්තාව අනුව ක්‍රියාත්මක කරනවා කියලා. අපි කිව්වා අපිට ඒකෙන් විශ්වාසයක් නැහැ කියලා. ඉතින් ඒකටයි එතුමා කිව්වේ ඒ තේරීම්කාරක සභාවලිත් එක්ක අද සාකච්ඡා කරලා අපිට පිළිතුරක් දෙනවා කියලා.